හොඳයි හැමෝම සාදරයෙන් පිළිගන්නවා අද අපි මේ මූලාශ්‍ර විග්‍රහයෙන් බලන්න යන්නේ මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසයේ තියෙන ලොකුම ප්‍රශ්නයකට උත්තරයක්. ඒ තමයි ශිෂ්ටාචාරය පටන් ගත්තේ කොහොමද කියන එක. හරි එහෙනම් අපි මේ කතාවට ගැඹුරින්ම කිමිදෙමු. මුලින්ම බලමු අපි හැමෝම වගේ ඉස්කෝලේදී ඉගෙන ගත්ත කතාව මොකක්ද කියලා. අපිට නිතරම කියලා දීලා තියෙන්නේ ශිෂ්ටාචාරය කියන්නේ හරිද සරල පිළිවෙලකට යන දෙයක් කියලා නේද? එක පියවරක් ඉවර වුණාම ඊළඟට අනිත් කියනවා. ඒක හරිම තර්කානුකූලයි වගේ පේනවා. හැබැයි මෑතකදී කරපු පුරාවිද්‍යා සොයා ගැනීම එක්ක මේ පිළිවෙලකට හදපු කතාව සම්පූර්ණයෙන්ම කඩන් වැටෙනවා. දැන් මේක තමයි වැඩේ. ඇත්තටම පුදුම හිතෙන කාරණය තමයි තුරුකියේ තියෙන කරහන් තෙපේ වගේ තැවැන්ත ස්මාරක හදලා තින්නේ ගෝවිතනවත් නගරවත් බිහිවෙන්න අවුරුදු දහස් ගානකට කලින් ජීවත් වෙච්ච දඩයම්කාරයෝ සහ එකතු කරන්නෝ. ඒක කොහොමද වෙන්නේ? අන්න ඒ ප්‍රශ්නය තමයි මේ මුළු කතාවම අනිත් පැත්ත හරවන්නේ. ඒක ලොකු ප්‍රහාලිකාවක්. සාම්ප්‍රදායික කතාව වැරදි කියන අපිට හිතෙනවා. හොඳයි මේ ප්‍රහේලිකාවට උත්තරයක් විදිහට Deep Symbolic Systems Model එහෙමත් නැත්නම් DSSM කියලා හඳුන්වන අලුත්ම රාමුවක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒකේ මේකට ප්‍රබණ පැහැදිලි කිරීමක් දෙනවා. DSM ආකෘතිය කරන්නේ අපි අහන ප්‍රශ්නෙම වෙනස් කරන එක. පරණ ප්‍රශ්නේ තමයි මිනිස්සු සංකේත පාවිච්චි කරන්න පටන් ගත්තේ කවදාද කියන එක. හැබැයි අලුත් වඩා වැදගත් ප්‍රශ්නේ තමයි මේ සංකේතාත්මක පද්ධති પરම්පරා ගානක් පවතින තරම් ස්ථාවර වුණේ කොහොමද කියන එක. බලන්න වැදගත් වෙන්නේ එකපාරට ආපු නුවණක් නෙවෙයි ඒක දිගු ක්‍රමානුකූලව ස්ථාවර වුණු ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය හරියට තේරුම් ගන්න අපි මුලින්ම සංකේතාත්මක භාරය එහෙම නැත්නම් සිම්බොලික් ලෝඩ් කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕන. සරලවම කිව්වොත් ඒක සමාජයක් දුවන කල්චරල් සොෆ්ට්වෙයාර් එක වගේ. ඒ සමාජයේ දැනුම, නීති, විශ්වාස, අර්ථයන් මේ හැමදේම මේකේ තියෙනවා. ඒක තමයි પરම්පරාවෙන් પરම්පරාවට යන්නේ. හොඳයි. දැන් බලමු මේ සංකේතාත්මක භාරය ස්ථාවර වෙලා සරල දේවල් ශිෂ්ටාචාරයක් ගොඩනගන මට්ටමට එන්නේ කොහොමද කියලා. ඒක වෙන්නේ පැහැදිලි අධ්‍යයන හතරක් හරහා. DSM ආකෘතියට අනුව ස්ථාවර සංකේතාත්මක පද්ධති බිහිවෙන්න නම් මේ අධ්‍යයන හතරම සම්පූර්ණ වෙන්නම ඕන. මේ හැමදීම පටන් ගන්න අපේ ශරීරයෙන්. හිතන්න ගල් ආයුධයක් හදන ක්‍රමයක් ගැන. ඒක එකම විදියට නැවත නැවතත් කරනවා. ඒක තමයි ශාරීරික පුහුණුව. කාලයක් යනකොට ඒක නිකම්ම වැඩක් විතරක් නෙවෙයි ඒක චාරිත්‍රයක් බවට පත් වෙනවා. සමහර විට ඒක කරන්නේ විශේෂ තැනක විශේෂ විදියටද. අන්නේ චාරිත්‍රානුකූල පුනරාවර්තනය නිසා ඒ ක්‍රියාව ස්ථාවර වෙනවා. හැමෝටම එකම විදියට ඉගෙන ගන්න පුළුවන් දෙයක් බවට පත් වෙනවා. ඊට පස්සේ වෙන්නේ පුදුම දෙයක්. අර ගල් ආයුධය හදන හැටි එමෙ නැත්නම් ඒකේ පියවර ටික ගුහාවක බිත්තියක හරි ගලක හරි කොටනවා. අන්න ඒක තමයි භෞතික බාහිරකරණය. දැන් මේ දැනුම තියෙන කෙනෙක්ගේ ඔළුවේ විතරක් නෙවෙයි ඒක අපේ වටේ තියෙන ලෝකෙටත් බාර දීලා. මේකේ ප්‍රතිඵලය තමයි සංජානන බර පැටවීම. දැන් කෙනෙක්ට ඒක ඉගෙන ගන්න මුළු දේම මතක තියාගන්න ඕන නෑ. අර බිත්තිය දිහා බැලුවම ඇති අපේ මොළේට තියෙන බර අඩු වෙනවා. ඒ නිසා අපිට පුළුවන් ඊට වඩා සංකීර්ණ දේවල් ගැන හිතන්න, ලොකු දේවල් සැලසුම් කරන්න. හැබැයි මේ වගේ ක්‍රියාවලියක් වෙන්න නම් අපේ මොළයත් ඒකට සූදානම් වෙලා තියෙන්න ඕන. ඒක එකපාරටම වුණු දෙයක් නෙවෙයි. ඒකත් ක්‍රමානුකූල පරිණාමයක ප්‍රතිඵලයක්. ඒ කියන්නේ මානව විඥානයේ මහා පිපිරුමක් වගේ දෙයක් වෙලා නැහැ. සංකීර්ණ දේවල් ගැන හිතන්න අවශ්‍ය මොළය කොටස් ෆොසිල් වාර්තාව අනුව ගොඩක් හිමින් තමයි විකාශනය වෙලා තියෙන්නේ. පළවෙනි ස්මාරක හදන්නත් ගොඩක් කාලයකට කලින් ඉඳන්ම ඒ පදනම හැදිලා තිබිලා තියෙනවා. ඉතින් අපේ මොළය ක්‍රමානුකූලව මේකට සූදානම් වුණා. අර අපි දැන් කතා කරපු දැනුම පරිසරයට බාර දෙන සංජානනබර පැටවීම කියන අදහස ඉතිහාසයේ ලොකුම ගාමක බලවේගයක් වෙල තාක්ෂණය දිහා අපි බලන විදිහත් සම්පූර්ණයෙන් වෙනස් කරනවා. මේ අලුත් ආකෘතිය කියන්නේ තාක්ෂණය කියන්නේත් අන්න ඒ වගේ ෆොසිලීකృత චාරිත්‍රයක් කියලයි. ෆොසිලීකృత චාරිත්‍රයක් කියන එකෙන් අදහස් වෙන්නේ කාලයක් තිස්සේ නැවත නැවතත් කරපු සංවිධානාත්මක ක්‍රියාවක්. ගල් ගැහිලා ස්ථිර භෞතික දෙයක් බවට පත්වෙන එක. DSM ආකෘතිය කියන්නේ තාක්ෂණය කියන්නේත් ඒකමයි කියලා. ඒක නිකම්ම හිතට ආපු අදහසක් නෙවෙයි. මේ බලන්නේ මිනිස්සු එකතු වෙලා එකම විදිහට නැවත නැවතත් වැඩ කරපු චාරිත්‍රය පස්සේ කාලයක යන්ත්‍ර බවට පත් වුණා. අවුරුද්ද එක කාලවලදී කරන්න ඕන දේවල් ගැන හිතමින් බලා සිටි චාරිත්‍රය කෘෂිකර්මයේ බවට පත් වුණා. ගින්දර පාලනය කරලා දේවල් වෙනස් කරපු චාරිත්‍රය
ලෝහ කර්මාන්තය වුණා. මේක කොච්චර ප්‍රබල අදහසක්ද නේද? ඉතින් මේ හැමදේම අපිව ආපහු අරන් යනවා අපේ බිඳුණු කාලරාමුවට සහ මානව ඉතිහාසය දිහා බලන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරන අවසාන ප්‍රබලම අදහසට. මේ පර්යේෂණයෙන් කියන විදිහට සංකේතාත්මකව හිතන්න සහ චාරිත්‍ර වටා සංවිධානය වෙන්න තිබුණු හැකියාව තාක්ෂණික සහ පරිපාලන සංකීර්ණතාවයට කලින් ආවා. සරලවම කිව්වොත් තීරණාත්මක කාරණය මේකයි. ස්මාරක හැදුනේ ශිෂ්ටාචාරයෙන් නිසා නෙවෙයි ශිෂ්ටාචාරය හැදුනේ අර ස්මාරක හදන්න අවශ්‍ය වුණු පද්ධති නිසා. හිතන්න කරහන් ටෙපේ වගේ දෙයක් හදන්න කොච්චර ලොකු සමාජ සම්බන්ධීකරණයක් පොදු විශ්වාස පරම්පරා ගාණක් යන දැනුමක් ඕනේද? අන්න ඒක තමයි ශිෂ්ටාචාරයේ පදනම. ඒ වගේම සාක්ෂි වලින් පේන විදිහට මේ වගේ සංකේතාත්මක පද්ධති හදන්න අවශ්‍ය මොළයේ හැකියාව ඒ කියන්නේ ශිෂ්ටාචාරයේ අතිවාරම අවුරුදු 3 ලක්ෂයකට කලින් ඉඳන්ම තිබිලා තියෙනවා. එහෙනම් මෙතනින් මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි අපේ මූලාරම්භය ගැන තියෙන මේ අලුත් ගතික කතාව. ඒ කියන්නේ අපේ මොළය ක්‍රමානුකූලව විකාශනය වුණා. චාරිත්‍ර හරහා පොදු අදහස් ස්ථාවර වුණා. ඒ නිසා ඩඩෑම් කරුවන්ට පුරුවන් වුණා එකතු වෙලා දැවන්ත ව්‍යාපෘති කරන්න. ඒ ව්‍යාපෘති, ඒ කියන්නේ ස්මාරක තමයි අපි අද ශිෂ්ටාචාරය කියලා කියන සමාජ ව්‍යුහය නිර්මාණය කළේ. ගොවිතැනයි නගරයි කියන දේවල් ආවේ ඊටත් පස්සේ. මේක අපේම නූතන ලෝකය ගැනත් හිතන්න දෙයක් ඉතුරු කරනවා. ස්මාරක වලින් ශිෂ්ටාචාර හැදුනා නම් අද අපේ ලෝකය හැඩගස්වන මේ වගේ වෙනත් ෆොසිලීකృత චාරිත්‍ර මොනව වෙන්න පුරවන්ද? මේ විග්‍රහයට පදනම් වුණු පුරෝගාමි පර්යේෂණ ගැන තවත් ගැඹුරින් හොයලා බලන්න කැමතිනම් පර්යේෂක ඇන්තනි වන්ඩූම්ගේ මුල් ශාස්ත්‍රීය පත්‍රිකාවලට සබැඳි අපි පහළ විස්තරය දාලා තියෙනවා.